ඉතින් සුබ දවසක් හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් කියලා මං හිතනවා. අද මම හදන්නේ ටිකක් වෙනස් විදියක නූඩල්ස් එකක්. බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා. මං ඒක හදන්න ගත්ත බටන් මෂ්රූම්ස්. මේ විදිහට පුංචියට කෑලි වලට කපා ගන්න ඕනේ අපි ඉස්සෙල්ලා මේක. ඉතින් බටන් මෂ්රූම්ස් නැත්තම් ඔයාලට පුළුවන් කැරට් වගේ දෙයක් පාවිච්චි කරන්නත්. බෙල් පෙපර් හරි. මං ගාව තිබුණා ගෙදර චයිල්ස් වගේක්. මේක ඒෂියන් සුපර් මාකට් එකේ ගන්න තියෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් ඕනනම් ස්ප්‍රින්ග් අනියන්ස් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ලුණු කොළ. ලීක්ස් උනත් කමක් නැහැ. රටලු කෑල්ලකුත් පොඩියට කපා ගන්නවා. තව ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් මම පාවිච්චි කරනවා මේක හදා ගන්න වෙලාවට. නූඩල්ස් එක හදාගන්න මම සෝස් එකක් හදා ගන්නවා. අද විශේෂයක් හැටියට කරේ මම මේකට පාවිච්චි කරනවා මේ කොරියන් රෙඩ් පෙපර් පේස්ට් එක. ඒකෙන් මේ සැහැඳි එකහමාරක් විතර දාගත්තා. සෝයි සෝස් මේ සැහැඳි 3ක් විතර දාගන්නවා. ලයිට් සෝයි සෝස් එක. චයිනීස් රයිස් වයින් එකෙන් මේ සැහැඳි එකහමාරක් වගේ දාගත්තා. තව ඔයිස්ටර් සෝස් උත් මේ සැහැඳි එකහමාරක් විතර දාගන්නවා. ඩාර්ක් සෝයි සෝස් තේ හැඳි 2ක් විතර අපි දාගන්නවා. ඊට පස්සේ මේක අපි කලවම් කරගමු. දැන් අපි ඒකට තව වතුර කෝප්ප කාලක් විතර දාගමු දිය කරගන්න ලේසි එතකොට අපිට. ඉතින් මේ රෙඩ් පෙපර් පේස්ට් එක අපිට ගන්න තියෙනවා ඒෂියන් සුපර් මාකට් වල ගන්න තියෙනවා. මම ලිප්පට භාජනයේ තියාගෙන පොඩ්ඩක් රත් වුණාට පස්සේ තෙල් මේසයෙන් 3ක් විතර එකතු කරනවා. මම අද බීට් එකක් හැටියට පාවිච්චි කරන්නේ මින්ස් ෆෝක් එක. ෆෝක් වෙනුවට අපිට කැමති නම් ඉතින් චිකන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. චිකන් මින්ස් එක. ඉතින් චිකන් මින්ස් නැත්තම් චිකන් ටිකක් අරගෙන පුංචියට කෑලි කපලා අරගන්නත් පුළුවන්. ඒක දාගෙන ඉවර වෙලා වැඩි කලවම් කරන්න යන්නේ නැතුව අපි ටිකක් බැදෙන්න අරින්න ඕනේ. ටික වෙලාවකට පස්සේ තමයි අනිත් පැත්ත හරවලා ආපහු බදින්නේ. ඒ අතරේ මම වතුර එකක් තිබ්බා නූඩල්ස් ටික තඹ ගන්න. වතුර වලට ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ නූඩල්ස් ටිකත් එකතු කරනවා. අද හදන ප්‍රමාණය මට 4 දෙනෙකුට විතර සෑහෙන ප්‍රමාණයක් හදන්නේ. ඕගොල්ලන් අවශ්‍ය ප්‍රමාණයට අනුව නූඩල්ස් ගන්න. දැන් මස් ටිකක් බැදුනායින් පස්සේ බ්‍රවුන් වුණාම ඒක අපි රස කරගන්න ගම් මිරිස්කුරු ටිකක් කෑලි මිරිස්කුරු ටිකකුත් මම දැම්මා. ඒව දැවිලා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉඟුරු සුදු ලුණු වලිනුත් තේ හැඳි 3ක් විතර මම එකතු කරනවා. අවශ්‍ය ද්‍රව්‍ය සේරම මම ලියලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක.
පස්සේ ලුණු ටික එකතු කර ගන්නවා. ඒකත් පොඩ්ඩක් කලවම් කරගමු. දැන් මම හතු ටික එකතු කරා. ගොඩක්ම වෙලා බදින්න ඕනේ නෑ. දැන් මගේ නූඩල්ස් එක තැම්බිලා මම ඒක පෙරාගෙන ඉවර වුණා. පෙරාගෙන ඉවර වෙලා ඒක වතුරෙන් ටිකක් සෝද ගන්නවා ස්ටාර්ච් ගතිය යන්න. අපි දැන් මේකට සෝස් එක එකතු කරනවා. පොඩ්ඩක් වෙලා කුක් කරමු සෝස් එකේ රස අල්ලන්න. යාන්තමට තෙත ගතිය තියෙද්දි නූඩල්ස් ටික එකතු කරනවා. එකතු කරලා අපි කලවම් කරමු. අන්තිමට අපි අර කොළ පාට චයිව්ස් ටික එකතු කරනවා. ඉතින් චයිව්ස් වෙනුවට මම අර ඉස්සලා කිව්වා වගේ ලුණු කොළ එහෙම නැත්නම් ලීක්ස් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක ගොඩාක් ඉදෙනකන් තියන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවට ඉතින් රස බලලා ඉවර වෙලා අවශ්‍ය දේවල් ඔයගලන්ට එකතු කර ගන්න පුළුවන්. දැන් අපි නූඩල්ස් එක හදලා ඉවරයි. මේ නූඩල්ස් එක ඇත්තටම හුඟක් රසට තිබුණා. මගේ ගෙදර අය ගොඩක් ආස වුණා මේකට. ඔයාලත් ඉතින් හදලා රස බලන්න. එහෙනම් ආයෙත් හමු වෙමු තවත් රසවත් කෑමක් එක්ක මාලි මීල්ස් වලින්. ඔයාලට සුබ දවසක්.